අලුතින් අම්මලා වෙච්ච අලුතින් අම්ම කෙනෙක් වෙන්න ඉන්න ඔයාලව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අලුතින් අම්ම කෙනෙක් වෙච්ච ඔයාට කවුරුත් ඔයාට කියන්නේ නැති දේවල් ටිකක් ගැන කතා කරන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පුංචි පැටියෙක් අරගෙන අපි එන්නේ ලොකු බලාපොරොත්තු හිතේ තියාගෙන හොස්පිටල් එකෙන් එළියට එන්නේ. ඉතින් අපි ඒ ගැන කතා කරමු. ඔයාගේ හිතේ තියෙන පීඩනය මේ වීඩියෝ එක බලපුවාම නැති වෙයි කියලා මං හිතනවා. හෝමෝන වෙනස්කම් හින්දා, නිින්ද නැතිකම හින්දා, මහන්සිය හින්දා මේ හැමදේමත් එක්ක දරුවගේ ඇඬීම අපිට දරා ගන්න අමාරුයි. ඒ හැඟීම් වලට අපි ඇත්තටම ලැජ්ජ වෙන්න හොඳ නැහැ. ඉතින් ඒ දරුවා අඬන දවස්වලට අපටත් ඇඬෙනවා. ඒවා මේ ගමනේ සාමාන්‍ය කොටසක්. ඉතින් අලුතෙන් අම්මා වෙච්ච ඔයාට ඒ දරා ගන්න තියෙන හැඟීම ගැන මේ වගේ කියන්න පුළුවන්. දවසක එයා ලොකු වෙලා තමන්ගේ ලෝකයක් හදා ගැනීම. ඒත් එයාගේ පළවෙනි ලෝකය හැමදාම ඔයා. ඔයාගේ ආදරේ, ඔයාගේ උණුසුම, වැළඳ ගැනීම, ඔයාගේ සුවඳ, ඔයාගේ හඬ මේ හැමදේම අම්මා. මේ පුංචි පැටියට මේ හැමදේම අම්මා. ඉතින් උදව් ඉල්ලන්න කාගෙන්වත් බය වෙන්න එපා. විවේකයක් ලැබුණාම ඒකත් ඔබ බාර ගන්න. මතක තියාගන්න. මේ පුංචියත් ඔයාව හොයන්නේ පොඩි කාලයයි. එයාව අවුරුදු ගණනාවකින් අවුරුදු 15ක් 16ක් වෙනකොට ඔයාගෙන් චුට්ට ඈත් වෙනවා. ඉතින් ඒ ගැන හිතලා මේ පොඩි කාලේ ඔයාව ඉල්ලන මේ පොඩි කාලේ ඒ පොඩි කාලේ බබාට දෙන්න. අපේ දරුවට දෙමු අපි. අම්මා කෙනෙක් වෙලා පළවෙනි මාස කිහිපේ හරි ලස්සනයි. ඒත් ඒ තරමටම අමාරුයි. බබා අඬනවා. බබා අඬන වෙලාවට ඔයත් අඬනවා. ඔයාට නිින්ද යනකල් ඔයා ඇහැරගෙන ඉන්නවා. බබාට නිින්ද ගියත් අපිට නිින්ද යන්නේ. බබා ඇහැරෙනකන් අපි බලන් ඉන්නවා. එතකොට ඇත්තටම අපිට හරිම අමාරුයි. ඉතින් මේ ගැන කියන්න වචන නැහැ. මේ අමාරු දවස් ටිකත් අපි මේ විදිහටම ඇදගෙන ගියොත් අපේ පැටියා ලොකු වෙනවා හරි ඉක්මනට. ඔයා තනියම නෙවෙයි. අන්නේ ඒක හිතට තියාගන්න. ඔයාගේ හස්බන්ඩ් ඔයා ළඟින් ඉන්නවා. ඔයා ළඟ ඉන්නවා නම් ඔයාගේ උදව්වට ඒ සියලු දෙනා ඔයා ළඟින් ඉන්නවා කියන එක ඔයාගේ හිතේ තියාගන්න. මේ හැඟීම අත්විඳින අම්මලා දහස් ගණනක් ඉන්නවා. ශක්තිමත්ව ඉන්න. ඔයා හිතනවටත් වඩා හොඳ අම්මා කෙනෙක්. ඔයාගේ පැටියට මේ ලෝකේ ඉන්න හොඳම අම්මා ඔයා. ඒකයි මේ පැටියා ඔයාවම හොයන්නේ. ඔයාගේ කටහඬම හොයන්නේ ඒකයි. ඉතින් අලුතෙන් අම්මා කෙනෙක් වෙච්ච ඔයාට මේ දැනෙන හැඟීම පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ හැම දෙයකම හේතුව ඒ පුංචි ජීවිතේ හිනස්සන්න. මේ අපි මේ කරන හැම දෙයක්ම ඒ පුංචි ජීවිතයක් හිනස්සන්න සතුටින් තියන්න. හැමදාම පරිස්සමෙන් තියන්න. මේ හැම දෙයක්ම අපි කරන්නේ ඔයා විතරක් නෙවෙයි ඔයාගේ හස්බන්ඩ්ත් ආදරණීය හස්බන්ඩ්ත් මේ හැම දෙයක්ම කරන්නේ ඒ හින්දා. සමහර වෙලාවට නාගන්නවත් වෙලාවක් නැති වෙලා තියෙනවා. මට අනන්තවත් ඒ දේවල් වෙලා තියෙනවා. උණු කෑම ටික අපි තේ එකක් හදාගත්තත් හදිසියේ ඒක බොන්න අපිට උණු රස්නෙන් බොන්න අපිට වෙලාවක් නැති වෙන වෙලාවල් තියෙනවා. දවසට තමන්ගේ මූණ නිකන් බලන්නවත් බැරි වෙන වෙලාවල් තියෙනවා. කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා වෙනද වගේ හැඩවෙන්න බැරි වෙලාවල් තියෙනවා. ඉතින් මේ ගැන පසුතැවෙන්න එපා. කඩා වැටෙන්නත් එපා. ඒ නිසා අනිත් අයගේ අදහස් වලට ඔයා එහෙම්කම් දෙන්න එපා. ඔයාගේ හදවතෙන් ඔයාට කියන්න මොකද්ද? අන්න ඒ දෙයට ඔයා එහෙම්කම් දෙන්න. පරිපූර්ණ අම්මා කෙනෙක් වෙන්න උත්සාහ කරන්න එපා. ඒක කරන්න අමාරුයි. එහෙම වෙන්න ඕනේ. ඔයාගේ දරුවට ඔයා හොඳ අම්මා කෙනෙක් වෙන්න. ආදරෙන් පිරුණු අම්මා කෙනෙක් වෙන්න. ඒ තමයි ඔයාගේ බබාට අවශ්‍යම දේ. බබා ආදරෙන් බලා ගන්න අම්මා කෙනෙක් වෙන්න. ඒ දේ තමයි ඔයාගේ බබාට අවශ්‍යම දේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ, මේ වගේ හිත හැදෙන වීඩියෝ ගැන මම ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අලුතින් එන අම්මලාට
මං හරිම ආදරේ. ඔයාගේ බබාව හරි පරිස්සමෙන් බලාගන්න.